Hello guys, සාදරයෙන් පිළිගන්නවා Gamon Tech YouTube channel එකෙන් ගෙන අලුත්ම Minecraft survival guide series එකට. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ Minecraft server එකක මගේ යාළුවෙක් එක්ක ඇවිල්ලා ඉන්නේ. අපි මෙයත් එක්ක දිගටම සෙල්ලම් කරගෙන යනවා මේ Minecraft series එකක් විදියට. ඉතින් වැඩි කියන්න දෙයක් නැහැ. ඉතින් අපි ආපුවම වැඩ පටන් ගමු. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මේ ගේම් එකට ආපු ගමන් කරන් තියෙන්නේ ගස් කපන එක. හරියට අපි මුලින්ම ගස් කපන පටන් ගමු. මේ දැන් මොකද කරන්නේ මුලින්ම? කපලා ටූල් වලට මම මුලින්ම මොකද කරන්නේ? ගස් ටිකක් කපලා ටූල් වලට මාරියමු. ආ මම ගස් ටිකක් නම් ආ මම ඩකලා ගස් ටික කපන්න පටන් ගන්නවා. අර වෙන සිට අපි ඉස්සලම ගස් ටික කපා ගමු. මොකද මේ ටූල් වලට මාරු වෙන්න බෑ ඉස්සලා. ටිකේ හදමුද තාම? ගස් ටික කපලා බලමු ඊළඟට මොකද කරන්න පුළුවන් කියලා. තනියෙන් ගන්න කම්මැලි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම යාළුවෙක් එක්ක ආවේ ඉතින් ඒකට කම්මැලි නැතුව ගන්න පුළුවන්. මේ පොඩ්ඩක් ඉන්න මේ හෙලෝ ඔයාට මම එනවද? පොඩ්ඩක් ඉන්න මේ සද්දේ මදි වගේ මට. කතා කරන්න කියන්නද? මොනවද කියන්න බෑ? මම ගේම් සෝම් දාලා තියෙනවා බලන්න. මම ඉස්තෝල් හෙඩ් චුට්ටක් ඉන්න මේ මට කැඩි කැඩි නෑ එන්නේ. කතා කරන්නේ. මේක වහින හින්දා වෙන්නේ. හෙලෝ දසාන්ති. හරි හරි එනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයා අපි මේ ඔය ඔතන කාපි ටේබල් එකක් ගාව මේ ඒක පිකැක්ස් එක හදාගෙන මෙහෙට මම පල්ලෙහා ඉන්නේ. ආ ෆ්‍රෙන්ඩ්ස් අපිට අග්ගලා පිකැක්ස් එකක් හදාගමු නැත්තම් මේ අමාරු වැඩේ කරගන්න අපිට. ස්ටික් හදාගමු. මේ පුළුවන් නම් මේ සතු ටිකක් මරා ගන්න කෑම නෑ කන්න. ෆ්‍රෙන්ඩ්ස් අපි ඉස්සලම සතු ටිකක් මේව කරගමු. එතකොට මේ ඔයා ගස් ටික කපනවද නේද? මම ගස් කපන්නේ මම ස්ටෝන් ටිකක් මයින් කරගත්ත මේ බඩු ටිකක් මේ ස්කූටිය කරගන්න ටූටිය. එහෙනම් මම කැම ටිකක් එතන ලෑස්ති කරගන්න බලන්න. ලෑස්ති කරලා මම පොඩනසේ හදලා දෙන්න ඩගා පුච්චා. උඹට බලන්න මේ හරිය කෑම. මම දැක්ක උර වගේක් හිටියා ෆ්‍රෙන්ඩ්ස් අපි පොඩක් බලමු. මේක එපිසෝඩ් විදිහට ගේන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයගලන්ට අවුලක් නැහැ නේ බලන්න පුළුවන් කට්ටියට. ඔක දගෙන අද ෂිප් එකක් එකක් තිබ්බ කැරිච්ච එකක් අපි මේ පැත්තට පස්සේ යමු ෆ්‍රෙන්ඩ්ස් දැන් යන්න බෑ. නෑ අප්පා. සත්තු නෑ අප්පා. ගස් ටිකක් මයින් කරගන්න ගස් ටික කපා ගන්නවා මම එන්නේ. මම හිතගෙන ගස් ටිකක් කපා ගන්නවා. ආ ෆ්‍රෙන්ඩ්ස් අපි ගස් ටිකක් කපා ගමු ඉස්සෙල්ලා. එතකොට මේ අපිට බිල්ඩින් වලට එහෙම ගස් අනිවාර්යෙන් ඕනේ. හරි අයිස් ටෝන් ටික මයින් කරගන්න අපි ගස් ටික කපා ගමු. කොහමද දැන් කෑම ඕන වෙනවා ඉස්සරහට අපිට ගොඩක් කෑමත් බලමු. ගස් තුනක් අද ගොඩක් ඕනේ අර ගේම් හදන්න. ස්ටැක් 3ක්වත් ඕන වෙයි කොහොමත්. ගේ හදන්නත් එක අපි ගයක් හදන්නත් හිතාගෙන තමයි ෆ්‍රෙන්ඩ්ස් දාවේ. බලමු. ඔය කොහෙද ඉන්නේ? නසන් ඔව් ආ කොහෙද ඉන්නේ? මම මෙතන ඉන්නේ. මෙයින් හෙලෝ හෙලෝ ඇහෙන්නේ නැද්ද? හෙලෝ මේ වැස්ස අපි ඊට පස්සේ මේව කරා. ඔව් වැස්ස. ආහ් මොකද උනේ? මාව අයින් වුණා. මේ
දැන් වීඩියෝ රෙකෝඩ් වෙනවන්නේ. ඔයා නෑ ගස් ටික කපපුවා මම සත්‍ය යනවා ගස් ටික කපලා. මේ කාස්ටින් ටේබල් එක කපන්න ගත්තා පොතේ. මේ එන්න වාඩ මම මේ ගහ තෑගි ඔය ටිකෙන් කපන්න මම සතුටියක් මල්ලෙන් නම් ගා මේ ගස් ස්ටැක් තුනක් විතර කපාගෙන ඇවි. තුනක් හතරක් විතර. ඒ වැතිය නෑනේ. මොකද මොකයිද දන්නේ. මේ වෙන සත්තු ෂීප් කෙනෙක් වගේ. අපි යන්න පොඩ එක්ස්ප්ලෝර් කරන්න වෙන්නේ හරියන්නේ නෑ වගේ. රස්තිය පස්සකම දැන් රෑන් පොඩ අර පැත්තට සීප්‍රා ටිකක් හොයාගන්න. ඒක තමයි අර පැත්තට යන්න. මේ ස්ප්‍රූස් තියෙනවනේ වා ඒ ටික මේ ගහලා යන්න හදා කර. එතකොට මේ ආයි පැලවෙන්නේ. තියනවනේ ඔය මේ පිටස් තියෙන තැනකින් ගහගෙන. යන් අපි අර පැත්තට යන්න. නැත්තම් අද අයියෝ. මට කෑමනේ. හග්ගාය. මෙතන මින්. බෝ. පස්සේ බලන්න පොඩි ඉස්සරහට යන්න මේ අන්න වලහැක් ඉන්නවා. වලහා මරමුද? ඉනෝ. යන්නේ අයියෝ වලින් ගාසේ මැරෙන්න බෑ. අපි ඉඳන් පොඩක් ගමනට ගමනේ මේ කන්න පොඩ මෙලොම් දෙන්නේ නැහැ. ගාලා නිදා ගන්න නැත්නම් අද ඉවරයි දවස. එඳක් හම්බුනේ නැද්ද තාම? මනේ. නේ ඇඳ කඩාගෙන අරන් යන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් වොයිස් එක ඇහෙන්නේ නැතුව තියෙන ටිකක් වෙලා මේ මම මයික් ඔෆ් කරලා තිබ්බේ. ඒක අවුලක් නැහැ නේ මේ. දැන් ඇහෙනවා ඇති. මොකද්ද? ඇඳ කඩාගෙන අරන් යන හරි තියෙන්නේ. මේකෙන් ඌරෝ ටිකක් මේව කරගමුද? ඌරෝ ටිකක් ඌරෝ ටික මරන්න මේ මට කන්න දෙන්නේ මෙලෝ දෙයක් නැහැ. ලූටක් තියෙනවා බලන්න මොනවද ඔයස අපිට අග්ගාලා පිග්ලා ටිකක් මේව කරගමු මොකද? කෑමනේ අපිට. ඇපල් චීස් ප්ලේට් එකක් අම්මනවට. මොන ටෙස්ට් ප්ලේට් එකද?
අයින් ඩිස්ප්ලේට් එක මේ මම දාගෙන ඉන්නේ ඊට පස්සේ මෙයාට බලමු අයින් මේක ටෙස්ප්ලේට් එකක් අපිලා බලමු මොනවද හම්බෙනවද කියලා. ඔකේ කම්මල් දැන් වගේ ඒවා තිබ්බද? ඔයාලා හරි හරි කම්මල් තියෙනවනේ. ඔයාලා කැම දිනන්නේ මස්කිඩේ හදලා තියෙන මල්ලන් ඉතින් අපි පොඩ්ඩක් බලමු මේ එක්ස්ප්ලෝර් කරලා විලේජ් එක. කීප කෙනෙක් කියලා දානවා බලමු මේ මොනවද තියෙන්නේ. අන්න අයන් අපිට හම්බුණා. අයන් පහක් හම්බුණා. පනිස් ටික ගමු. ඔය අයින් ටික මේ වියදම් ගන්න එපා ස්පූන් කටර් එකක් හදාගන්න ස්ටෝන් කටයක් හදාගන්න බකට් එකක් හදාගන්න ඕනේ. බකට් නම් පස්සේ හදාගන්න බැරියනේ ස්පූන් කටර් එක ඉතින් අපි පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරගෙන යන් පිකැක්ස් එකක් වගේ හම්බුණා නම් හොඳයි මට වෙලා හැටියට. නෑ අපිට දැන් ගස්මින් කපා ගන්නකොට පොරෝ ටික අයින් වලින් වා පොරෝ මී ඔය නිකුලක් නෙතන කඩුවක් අම්මුණා අපෝ ගිරියක් අම්මුණා ඔය කැම තියනවා මේ හලගෙඩි පොඩි හරි. පොඩි ගෑ ඔයා ඒක පොඩ්ඩක් බලන්න මම මේ ෆ්‍රෙන්ඩ්ස් අපි පොඩ්ඩක් කාලා ඊට පස්සේ පොඩ්ඩක් මොකද කරමු කියලා. කැම ටික මේ තව දසන වඩා අයින් ඩිස්ප්ලේට් එකක් තියෙනවා ඔව්. ඩිස්ප්ලේට් එකයි බූට් එකයි ඕන් දැම්ම හරිද ඔය දෙක ඉතින් දාගන්න අපිට ටෙස්ට් ප්ලේට් එකයි බූට් එකයි හම්බුණා මේ විලේජ් එක නම් මාර වාසියක් බැලුවා. අවුලන්නේ අපිට තව හෙල්මට් එකයි අරක විතර හදාගන්න තියෙනවා. මේ තව ඩිස්ප්ලේට් එකක් තියෙනවා හෙල්මට් එකක් නම් හම්බුණා මිස්කිලි ටිකක් තියෙනවා හංග බාර එක නම් හරි හංග බාර මේ උඩ තියෙන හංග බාරක ෆ්‍රෙන්ඩ්ස් ඒකෙන් ඔයගලන්ට හංග එක අඩු වුණොත් වැඩි වුණොත් එම මේ ඔයගලන්ට මේ කන්න බැරුව ඉන්න වෙනවා ඒ කියන්නේ බඩගින්නේ මේ ඔයගලන්ට මුකුත් කරගන්න බැරි වෙන වැඩක් වත්. කැම තියෙනවා දස ඇයි ඔය බණිකිරි බව ගත්ත ඔය ඒ ටික ගන්න මේ ෆර්නස් එකක් තියෙනවා ෆර්නස් එක. කෝල් නෑනේ කෝල්. ඔය මම බණිකිරි පහක් දුන්නේ ඒ ටික ගන්න අනේ දැන් මගේ හරි බඩගින්න. මේ අර පොඩ මිනිස්සු ටික ගේ ඇතුළට දාගන්න ඕනේ මේ නෑ ඒක දැම්ම කරගන්න ඕනේ. දැම්ම කරගන්න ඕනේ අපි ඉස්සෙල්ලා. අර අපි නැව බලන්න යන්කෝ ඉස්සෙල්ලා. නෑ බලන්න ඇයි කට්ටිය ගෙන ගන්න හදන්නේ? ගින්න යන නෙවෙයි ගෙවල් අස්සට දාන්න හදන්නේ ඕනේ මේ ඔය ඇඳක් කඩා ගන්නකො දහම කොහෙද ගෙදරින් ඇඳක් කඩා ගන්න කැඩුවද තාමනේ හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි අදක් එහෙම මේකලම විලේජ් ඇතුළට දාලා අහන්න දැන්. නැත්තම් අපිට ඉන්ටර්න්මන්ට් වැඩ ගන්න වෙන ජීවිතේ ඕනේ. මේ මම යන්නම් අර පොඩ්ඩක් නැව බලන්න ඔයා පොඩ්ඩක් මේ වැඩ ටික කරගන්නකම්. හරි ඔයා නැව බලන්නකො නැව බලලා එහෙම මේ දස්ති කපා ගන්න ඊපස්සේ අපි පොඩ්ඩක් අර නැවත් බලලා මේ පැත්තට යමු මේ අර ටික කරගන්නකම්. පොඩ්ඩක් අපිට අනවශ්‍ය දේවල් මොනවද තියෙන කියලා බලන්න ඒ ටික අයින් කරගමු. ස්ටෝරේජ් එක පිරෙනවා නිකන්. කරන්න. ටික අයින් කරමු. මේ මනස් ටික තියාගමු. කරන්න. යෝන් ෆ්‍රෙන්ඩ්ස් අපි ආයෙ වැඩක් නැති ටික අයින් කරගත්තා. හරි ඉතින් වීඩියෝ එක එන්ජොයි කරනවා කියලා හිතනවා කට්ටිය. මේ මොබයිල් එකේ ගහන ෆ්‍රෙන්ඩ්ස් මාත් මේ අපේ යාළුවට PC එක එයාට බැරි හින්දා මේ PC එකෙන් ගහන්න. නැත්තම් මේක මීටර අපිට ක්වොලිටි එක ගහේ නැන්දි පනේ. ඉන්නේ විදියට ගහගමු. උගන්නේ. කියලා කට්ටිය කැමති ගොඩක් මොකද හැමෝටම PC නෑ. ඉතින් ඒතකොට PC නැති කට්ටිය මේවා බලනවා හරි ආසාවයි. මොකද මේ කෝස්ට් මත පොත් දෙයක් වුණා පොත් පොත් ටික හොඳයි තියාගන්න කොරණ වැඩ නෑ නේ. ගිහිල්ලා ගස් පේපර් වල නෑ. කොරණ වැඩ ගස් තියනද ගස් කස්න නේද? ගස් ස්ටැක් තුනක් හතරක් කපා ගන්න හොඳට නැති මැප් එකක් හමුණා ට්‍රෙෂර් එකක් තියෙනවා. ට්‍රෙෂර් එකක් තියෙනවා ඔය ට්‍රෙෂර් මැප් එකක් හමුණා. ට්‍රෙෂර් එකක් තියෙනවද ඒකේ? ඔය එක ඉතින් හොයාගෙන යන්න ඕනේ අපි.
අඩෝ වාසි වාසි. ඉතින් අපි චෙස්ට් එක නම් ගමු අපරාධ නැති. මේ නැවේ තව එකක් තියෙනවා මට මතක විදියට. මට මතක විදියට මේ නැව් වල චෙස්ට් දෙකක් තියෙන්න ඕනේ එකක් නෙමෙයි දෙකක් තියෙනවා. ඒක තමයි දෙකක් තියෙන්න ඕනේ. දෙකක් තියෙනවා වගේ. එකක් තියෙනවනේ පොතේ හැටියට මට මතකයි. කොහොමද? දෙකක් තියෙනවා නේ. නෑ. මේක චෙස් දෙකක් තියෙන්න ඕනේ ඒනවට මේක නම් තියෙන එකයි. නෑ එකක් වෙන්න දෙයක් තියෙන්නේ. අපි කච්චයක් කපාගෙන යන් අර අතන අර වැඩි කරගන්නකම්. ඔයාට මේ අයන් හම්බුණා නේද? ඔව්. ඒ අයනලින් මේ පුරවක් හදාගෙන මේ ගස් ටික කපන්න ඕන නැත්නම් අපි කපන්න වෙන්නේ නැහැ ජීවිතේක. කච්චක් කපාගමු ඉතින්. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයගලන්ට අම්බැලිකමක් නැතුව ඇති කියලා හිතනවා. බලමු අපි. ඔව්. එහෙනම් ඇතිනේ. ඔයා මයික්‍රොෆෝන් එක ගහන්න කතා කරන්නේ නෑනේ. headset එක ගහලා ඉන්නේ. ඔව් ඔව්. PC එකට ගහලා ඉන්නේ headset එක. ඔව් ඔව්. එහෙනම් ඉතින් ඇහෙන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයගලන්ට ඇහෙනවා කියලා මම හිතනවා මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරගෙන යනවා ගොඩක් වෙලා තිස්සේ මේ පොඩේ මට මේ සෙටින්ග්ස් හරියන්නේ නැහැ. අපි පොඩ වෙනස් කරමු. මේ අයන් වලම වැටක් අස්සේ හිර වෙලා පව්. මට පොඩ වෙනස් කරගත්තා සෙටින්ග්ස් දැනට. අනිත් තිබ්බේව නෙමෙයි. බලන්න ගස් ටික කපගන්න. මේ අපි ගේ හදන්නේ කොහෙන් වගේද? ඒකට මේ ළඟ පාතකම නේ ටිකක් ඈතින් වගේ හදමු. මොකද අපේ අනිත් බිල්ඩින් කරගන්න ඉඩ තියාගන්න එපේ. ඕයි. ඒක උඩට මෙන්න මේක වයින් කරලා මෙන්න මේ සෙටින්ග්ස් දාන්න. United SMP ගේම් ප්ලේ එකකුත් ගේන්න ඉස්සරහට කට්ටියකට සෙට් වෙයි. දැන් අපි ළඟ ස්ටැක් දෙකමාරක් විතර තියෙනවා අපි තව ටිකක් කපාගමු. හැබැයි මේ ස්පෘස් අප් මිනෝ කියන්නේ මාර වාසනාවක් ඈ. ඔව් ආයි ස්පෘස් ආයි ආයි. ෆ්‍රෙන්ඩ්ස් මේ ස්පෘස් කියන එක එච්චර ලේසියෙන් වගන්න පුළුවන් ලොග් එකක් නෙමෙයි මේ ගොඩක් කට්ටියට සමහර අයට තමන්ගේ ස්පෝන් පොයින්ට් එකේ නම් බ්ලොක්ස් 20000 30000 විතර ඈතට යන්න වෙනවා. සාමාන්‍ය මේ හොයාගන්න ඕන. අපිට මේ ආපු ගම වගේ හැදෙට් වුණා. අපි මේ ගෝල් හවුස් එකක් අදමුනේ දෙන්නට වෙන්න. ඔව් ටික ලොකු එකක්. ඔව් ඔන්න රැ වෙනවා ඔයාලා ඇඳක් තියෙනවනේ. ඔව් ෆ්‍රෙන්ඩ්ස් අපි රෑ වෙනවා අපි මෙන්න මේ හරිය ඇඳ ප්ලේස් කරගමු මොකද මේ රෑ වුණොත් අපිට අමාරු වෙනවා වැඩි කරගන්න. අයන් ෆාම් එකක් එහෙම හදන්න ඕනේ. බලමු ඉස්සරහ. ඔය නිදාගන්න මාත් නිදාගන්න එකයි.
උටකින්න ෆ්‍රෙන්ඩ්ස් අපි නිදාගමු. මොකද මේ මං කැලේ ඉන්නේ මොබ්ස්ලා මේ ස්පෝන් වුණොත් අපිට කන්න වෙනවා. හරිද? හරිය ෆාස්ටිං ටේබල් එක මල්ලන් තියා ස්ටොක් කට එකක් හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අලුත් දවසක් උදා වුණා. දවස් 3 වෙනි දවසේ එනකොට අපි ගස් ටික කපලා ඔක්කොම ලෑස්ති කරන් ඉන්නවා. අපි ළඟ තියෙනවා ස්ටැක් 1යි 2යි 3යි ස්ටැක් 3ක් විතර තියෙනවා. දැනට පොඩ්ඩක් මේ සෙටින්ග්ස් හරියන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. පොඩ්ඩක් වෙනස් කරනවා. ඒ ස්ටෝන් කට එකක් හදන්න කොහොමද මට මතක නෑ දසමර ස්ටෝන් කට එකක් හදන්න මතකද ඔව් අයන් දෙකක් දාලා බ්ලොග් එකක් දාලා මම සීන් නැති බලන්න. මට මතක නෑ කොහොමද හදන්නේ කියලා වයිසා ඒක රඩයක් කපනවා. ඉතින් ඔයගොල්ලන්ට කම්මැලිකමක් නෑ කියලා හිතනවා. තාම මේ ෆෝන් එකෙන් ගහන්න පටන් ගත්ත පළවෙනි දවසේ නිසා පොඩ්ඩක් අර සෙටින්ග්ස් එකම හදනවා සැරෙන් සැරේ හින්දා ඒක කවුරුවත් බාධාක් කරගන්න එපා ඔයගොල්ලන්ගේ විනෝදයට. ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඉතින්. හරි ඉතින් දැන් මොකද මේ මල්ල ලීනන් තියෙනවා. එහෙනම් හදන්න පටන් ඔයා පොඩි තැනක් බලන්නකො හදන්න සුදි අපිට අපි පොඩක් ෆොරස්ට් එකේ මැද මේ හරියනම් හරියන්නේ නැහැ. හිම වැටෙන පැතිවල මේ හදන්න හොඳ නෑ මේ ගෙවල්. අය දන්නවද? ෆාමින් කරන්න අමාරුයි වතුර ගල් වෙනවා ෆාමින් කරන්න අමාරුයි ඒකයි. වතුර ගල් වෙනවනේ. එහෙනම් අපි ටුට්ටක් අර හිම නැති වගේ පැත්තකට යන්න ඕනේ. මේ එහෙනම් මේ මං ඉන්න පැත්තේ නෙවෙයි මේ පැත්තේ මේ ගමට පොඩක් එහෙන් හද ස්ටැක් 3ක් ඇතිනේ. ඔව් ඇටි සිත ස්ටැක් ටිකක් ලෑස්ති කරගත්තා. ලොග් නම් තියනවා ඇති වෙන්න මං හිතන්නේ දැන්. බලමු අපි තව ටිකක් කපාගෙන යනකොට ඒකට ආයෙ ඔන්නොත් එන්න වෙනවා ඒකයි. ගමේ වැඩේ නම් හරි මේ ඕප්ලොක්ස් වගේ එකක් තෝරන්නේ හැබැයි. ඕක ඉතින් නෑ ස්පෘස් වලින් හදමු දැන් උත්තර ස්පෘස් ගස් තියෙන එකේදී හැමදාම ඕක වලින් හදන්නේ ඕනේ. සප්ලින් තියෙනවා මල්ලා ටික. අර ඔව් ඒව මේ තියාගන්න මොකද ඒව ඒ ටික අපි මේ අපි ගෙවන්නේ මේ දවස්වල ඔයගොල්ලන්ගේ පැත්තට ඕගොල්ලන්ගේ පැති වලට වහිනවද කියලා කමෙන්ට් එකක් දාන්න යන කට්ටිය. මොකද කිව්වේ? මම බල්ලෙක් යාළු කරගත්තා ආ ඒක හොඳයි. මාත් ගස් ටික කපන්නට අද කොහා මේ පැත්තට ආවේ නෑනේ. දැන් නම් මං අතරමං වෙලා වගේ මට පේන්නේ. කොහෙද ඉන්නේ මම ඉන්නේ අපේ අර ගස් කපන පැත්තේ ආවේ. මාත් ඉතින් තමයි ඉන්නේ දැන් නම් ඇතිනේ මම මාත් කපගත්ත මන් ළඟ 14ක් තියෙනවා ඔව්නේ ඇති. දැන් ඔයන් හොයාගෙන ලෝකෙ විතරයි ඉන්නේ මට පෙන්නන්නේ නැහැ. බලමු පොඩේ. කෝඩිනේට්ස් කියන්නකෝ පළවෙනි කීතිය 263 මේ නෑ ඔයා කඩිච්චට බලකට එන්නෝ. 260 නැවලම් කඩිච්චට බලකට එන්න මං එතන ඉන්නේ දැන්. හරිය මං එනවා මං ඔයා හොයන් කැලේට දුන්නේ ප්‍රසිද්ධ අපිට එන්න මගේ අර අයියෝ හංගමාරේ කෑම නැද්ද කෑම මල් ළඟ දෙකක් තියෙනවා. බනිස්. එකක් දෙන්න ඕවා මේ කෑම එකට මේ සත්තු ටික මරා ගන්න ඕන ගමේ ඉන්න සත්තු නෑ මල් ළඟ මස් 18ක් තියෙනවා. 18ක් තියෙනවා ඔව් අපිට මේ පර්නස් එකක් තිබුණා පුච්ච ගන්න තිබ්බා. ආය එඩි කොහොමද තියාගන්න යන්කෝ මේ ගේ හදන්න පොඩි තරම් අර ඉග්ලු හවුස් එක මොකද? ඉග්ලෝ හවුස් එකක් කරනවා ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙනවා මෙතන මේ.
මේකේ තියෙනව නේද කාපට් එකක් කඩන්න. ඕත යන්න පුළුවන් බලන්න. නෑ. මේකේ නෑ මගේ අර මගේ PC එක ගහන එක නම් තියෙනවා. පොඩ්ඩක් අපිට මේ ඔයාලා නැද්ද මේ පොඩ්ඩක්වත් මේවා? මොනවද? ආ ඒපා ඔබ දාන්න එපා. එපා උඩ ඉන්නු. ඇයි? මේ ටික දාලා. කෝල් ටිකක් තිබ්බනම් හරි අපිට මොකද මේ වැඩේ ලේසි කරගන්න. හරියට මම ඔය දාන්නේ. ඔයාලා ළඟ ඔය තියෙන මේ ලී වලින් හදපු ආයුධ ටික දාන්න. මේ ලොක්ස් වගේ අත් තියෙන මේ රපෝන සෙට් තියෙන පොඩ්ඩක් නෙමෙයි දාන්න. මස් ටික අරගෙන 9 බෙදාගමු. ඒතකොට අවුලන්නේ නෑනේ. හ්ම්. ඒතකොට දෙන්නටම බෙදිලා වගේ ගිහලා තියෙන්නේ නැත්තම් මේ අමාරු වෙනවා දෙන්නට ගියොත්. ඊපස්සේ අපි කැමරා ටික හදා ගන්නකම් මෙයා පොඩ්ඩක් මේ ටික ඔයා පොඩ්ඩක් මේ ටික ලෑස්ති කරගන්නවා. මේ අල ටිකත් මේව කරගන්නකෝ. ඔයා මේ අනේ ගිහින් බලන්නකෝ ගේ හදන්න සුදුසු කියලා. ඔව් හරි. මේ අල ටිකත් මේව කරගන්නේ. හරිය. කොහොමද? ඊළඟ හොඳ තැනක් හොයාගන්න මං එන්නයි ඉතින්. මේ පැත්ත මට පේන්නේ ස්නෝ වලින් ස්නෝ පොඩ පව් කරලා යන එක හොඳයි කියලා හිතනවා මට. අර ගම තියෙන ගම එහා පැත්තෙන් අද මේ පැත්ත මුකුත් නැහැ. මම පොඩ බලන්න. අනේ හොඳ තැනක් හොයාගත්තොත් කියන්නේ. පොඩ බලමු අට පිට ගිහිල්ලා. ගමකට හොඳ තැනක්. සාමාන්‍යයෙන් ගමක් ළඟම වගේ ගේ හදන්නෙත් නෑ. පොඩ්ඩක් ඒක අර සෙට් නැති ගතියක් එනවා. ඒනකට පොඩ්ඩක් අර ගමටත් දුරමත් නෙමෙයි ළඟමත් නෙමෙයි වගේ වෙන්න හදාගත්තා නම් හරි. ඔව්. මල්ලඟ වස් බඩුනේ දෙන්න දා. ඔයා ගමේ තියෙන ඔක්කොම අර මේ කර්මාන්ත ශාලා වගේ වට ගියාද? ඔව්. හරි හරි. එහෙනම් බලන්න යන්නේ හරි friends ඉතින් මේ ගමේ කර්මාන්ත මේ මම හිතන්නේ මේ හොඳ සීඩ් එකක් මේ සීඩ් එක අපි ඕනලා තියෙන. නෑ ගමේ මේ පැත්තට ගියොත් නම් මුකුත් නෑ මේ පැත්තෙන් මොකද ඕෂන් එක තියෙන්නේ. අපිට ටිකක් අර සාමාන්‍ය තනිතලා වගේ ප්ලේස් එකක් හොයාගත්තා නම් හොඳයි අප්පා. ඒ කියන්නේ නිකන් මං කියන්නේ තේරෙනවනේ. ඔව් සාමාන්‍ය තැනකට පස්සේ තිබ්බ තුට්ටයි ඉන්නවා. ඔයාලා සාමාන්‍ය ඕක් ගස් ටිකක් එහෙම තියෙන. ඕක් ගස් නම් ඒ හරි වගේ තමයි ලස්සන ඒකයි. නැත්නම් වතුරට සමීපව වගේ හදාගන්න ඉපත් ඒත් හරි. දැන් අපි හදන ගේ වුණත් මේ වතුරට ළඟ තමයි ආරියත් හදන්නේ. හ්ම්. මොනක පියක්ස් යන්නේ? පියක්ස් එක කරන්නේ. ප්‍රේස අපිට ගාලා පියක්ස් එකක් හදාගමු. තැන බලාගත්තද? මම මේ බලන ගමන් ඉන්නේ. තාම හරියට සෙට් නෑ අප්පා. චුට්ටක් බලමු. මට පේන්නේ අපිට ගමෙන් චුට්ටක් ඈතට යන්න වගේ. බෑනේ හිම වැටෙනකොට එපා වෙනවා. ඒකයි මේ අමාරුයි මේ අපිට වගා කරගන්න. අනික හිම වැටෙනකොට මේ අමාරුයි ගන්න. අනිත් මට මෙතන අයන් බ්ලොක් වගේ කම අපිට ඇගල ඒක මයින් කරගමු අපරාධෙක දාලා යන්නේ. ඔව් ඔක්කොම මයින් කරන. මං එනවද සර්? ටෝච් එකක් නැහැ නේ බලනකො. මම පිකැක්ස් එක නෑ. මේවා මං ඉන්න තැනට එනවද? මම එන්න. ටෝච් එකක් නැහැ මට මෙලොඩියක් පේන්නේ. ඔයාලා ළඟ ටෝච් එකක් නැද්ද? තුනක් තියෙනවා යාම්. ඒකට ටෝච් එකක් හරි කවන්නේ අරන් එන්නෝ. කොහෙද ඉන්නේ කියලා මන් දන්නේ මං ඉන්නේ මේ මෙතන පොළොවට. හරිය නම් පෙන්නන නම්. මේ මෙතන හරි මේ අපේ යාළුවෝ තාව අපිට අග්ගල මෙන්න මෙතනින් බලමු ෆ්‍රෙන්ඩ්ස් කියලා. මම ටෝච් එකක් දෙන්නම්. ආ ඔය ඉතින්. ටෝච් එකක් දානවා. මේක ටික ලොකුවට තියෙනවා. මොකෙන්ද? ආ ඉතින් කොහොමද? අපිට අකු ගැන බලා ගන්නවද මම කෝල් එක මයින් කරගන්නවා. හරියයි. මම බල්ලන්නේ ඔක්කොම බල්ලට මායි කන්න දෙනකොට තුවාල වුණා. ආ මේ කෝල් ටික ගන්නවත් ගන්න. මේකට ටෝච් එකක් හදාගන්න උටක් ගාලා.
මල්ලගේ ස්ටික් නන්නේ මේ ඔයාලගේ ලී තියෙනනේ මේ ලී ටික ගන්න ටක් ගාලා ස්ටික් ටිකක් ආමි හදාගෙන ටෝච් මට කෝල් දෙකක් කියලා කෝල් දෙක බිමට දැම්මා ශීල්ඩයක් හදාගන්න අමතකුණා හයි බලමු ටෝච් උඩරිමක් හදාගන්න බලමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ටෝච් 12ක් හදාගන්න බලමු වුණා මට. ආමි මේ ඕහො යන්න බා පොඩි ආමි කෝල්ලා කොහෙද? ඔය බිමට දැම්මා පොඩ්ඩයි යන්න බා දැන් ශීල්ඩයක් දෙන්න එතකොට අපි තව ටෝච් ටිකක් හදාගමු. මොකද ටෝච් ඕනේ අනිවාර්යෙන්. ඔය ශීල්ඩ් ශීල්ඩ් එකක් එකක් වුණා. හරි ගන්න තැන්ක්ස් ශීල්ඩ් එකට මේ ශීල්ඩ් එක දාගමු අතට. මොකද ගන්න කේව් එක පොඩ්ඩක් බලනවද ගිහිල්ලා? ගෙවෙකට යා ආමි මාස් ෆූ යන්න මේ බඩගිනි ෆ්‍රෙන්ඩ්ස් අපි චිකන් අවශ්‍ය ටික මඩු ටික ගත්තනේ තියා ඉන්නේ. ටෝච් එකයි පිකැක්ස් එකයි. හරි අපි පොඩ්ඩක් යම් බලන්න. කොහා කේව් එක ඇතුළේද? චිකන් ටික ගන්න නෑ ඔය චිකන් ටික ගත්ත හැරි මට ටෝච් නෑ හැබැයි යන්කෝ බලන්න. යා අම්මා මේ ඉවෙලද මන් දන්නේ ගහන්න ටෝච් එක ටෝච් ටිකක් දෙන්න ගන්න. ඔව් පොඩ්ඩක් එන්න අපි අර ටෝච් ටිකක් දීලම නැත්තම් මේ දෙන්නටම යා අයි ජෝයි ඔයාට ගත්තද? ඔය ටික ඔයාට දාපු ටික ආ මට දුන්නා කම්බල් ටික ගන්න. හරි යා. මොකද අපි පොඩ්ඩක් කෑම බලන්න ඇතුළට මේ නැද්ද කේව් එක මෙතන ඉවරයි නේ? නෑ මෙතන ඉවර නේ. ටිකෙට්ස් එක මේ අපි ආපතන අර හරියෙන් යද පොඩ්ඩක් ගෙනම මේ මම ටිකෙට්ස් එක අපේ නේද හරියට මොකෝ ඒ බේබි සොම්බි කෙනෙක්. දෙකෙන් නෙවෙයි ඉවරයිනේ මන් ඩවුන්. මෙයා දෙකෙන් නෙවෙයි ඉඳලානේ පිට්ටු අවුලන්නේ මම එන්නම් ආයි. ඔයා මේ ඔතන ඉන්නකෝ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි පළවෙනි රාත්‍රියේ අපි හීටේ නැති කරගන්න උනා කරන් දෙයක් නැහැ ඉතින්. මේ ඔයා නිදාගන්න බැයිද? පුළුවන් නිදාගන්න. මේ කෝල් දිනනවා මේ අන්ලිමිටඩ් හරි ෆ්‍රෙන්ඩ්ස් අලුත් ඔයාලගේ බඩු ඔක්කොම නේ ඔව් කෝ අපේ තන කොහෙද තන? ඒ මැරුණේ කොහෙද? මට ඔයා දැන් ගමේද ඉන්නේ ඔව් ගමේ ඉන්න ගෙන්නු ඔයාට මට කියනවා වගේ නම පොඩ්ඩක් ඉන්න හරි ඔහොම ඉන්න දැන් පෙන්නලා ඉන්නම රසාන් නෑ පෙන්නන්නේ. මෙහෙ යන්නේ යන්න එපා ඔය මෙහෙ එන්නකෝ අය තාම මෙහෙ ඉන්නවා හරි අනේ ගම්මලන් දැක්කද ඔව් මේ ඔය තියෙනවද අරෝ මේ ගොඩක්? කෝල් හෙන ගොඩක් තිබ්බා මම පිකැක්ස් එක හදා ගන්න අපිට නැත්නම් කලා කේව් එක ඇතුළට යන් මේ අතන අපේ අවාසනාවන්ත විදිහට අපේ ජීවිතේ නැති වුණා. කොහමද බඩු ටික? ඔය බඩු ටික ඔයාලගෙන තියෙන්නේ මම මැරුණ නැහැ මගේ බඩු ටික නැහැ මල්ලක. මට ආවෙත් නෑ වගේ බඩු ටික හරි තියෙනවා. මේ කේව් එක ඇතුලේ ලොකු දෙයක් නැහැ නේ. මේ මෙහෙට නෝ මෙහි පොත ගේම ගන්න මේ මට පිකැක්ස් එකක් දෙනවා දිනවනවා පිකැක්ස් එක ගල් නෑ පිකැක්ස් එක නැහැ. ස්ටෝන් අයන් එක හදලා දෙන්න ඕන. හරි මම එන්නේ හදාගන්න ඒක වෙන මේක මයින් කරගමු. ගොඩක් අයින් තිබ්බ හෙන තෝගේ වා එහි මයින්ඩ් එක මම එක මෙහෙ තියනවා මේ මේ අපි ආයේ එකමාරට එන එකේ වගේ හදාගමු අරවනේ.
කහමාට්ට ගියේ හදමු අද දැන්. ඕ දැන් අපි පොඩක් කේව් එක එක්ස්ප්ලෝර් කරමු හරි ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අපි කේව් එක පොඩක් එක්ස්ප්ලෝර් කරන ගමන් ඉන්නේ. මේකට ලොකු කේව් එකක්. අයියෝ අර ක්‍රාෆ්ටින් ටේබල් එක මම තියලා යන්න. දසන එක නැද්ද? මොකද? ක්‍රාෆ්ටින් ටේබල් එක නැද්ද? නෑ. තියෙනවා. නෑ ඔතන පොඩ්ඩක් ගහන්නකෝ. නෑ ඒක මං අර හරිය දාලා ආවනේ. හරියයි. කේව් එක ලොකුවටත් නෑ ඉතින් ලොකු මෙතනින් කෝල් තියෙනවා. කෝල් ටික වයින් කරගන්න මං කෝල් ටික හදාගන්න. ඔම්මෝ. තියෙන ඔක්කොම කඩා ගන්නකෝ. මේ මැප් එකේ වැඩි කෝල් නෑ මට පේන්නේ. මං හිතන්නේ මේ සීඩ් එකේ. හයි. උයි. හයි. ඉන්ඩමන් කෙනෙක්. ආ. මට ගැහුවා. මම ගැස් දෙක ගියා බැලුවා. උන් ගැස් දහන්නේ අනේ මල්ලා. උන්ගේ ඇස් දෙක දිහා බලන්න එපා. මගේ බලන්නේ. හරි මම මැස්. කෙලුණානේ ඉතින් මගේ බල්ලා. දසන් මම මැරිච්ච නේද? අපෝ වා මල්ලා. නෑ ඔයාගේ බඩු ටිකත් එක්ක ඒවා එන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් අපිට අගර ටෝස්ට් ටිකක් හදාගමු උපරිමයක්. ටෝස්ට් 39ක් හදාගත්තා. මේ කේව් එකේ තව ලොකු දෙයක් නෑ යන්. තියෙනවා. හරියට බලමු කියලා කියන්නේ. අර මම මැරුණේ එතන මේ ටිකක් තියෙනවා. ඉතින් දෙනවකෝ. කොහෙද? උපේන මම එන්නේ. එන කේව්. මම නෝන. ඔනේ දැන් ගණේ ගිල වෙයිට් කරගන්නම් මම. ඔතනින් මම කෙලින්ම ගිහිල්ලා බිමෙන් පයින්න දී. මේක මේ හෙන කේව් එක. මෙහි. කො? මෙහි. මේ ඇඳ ගන්න රිස්පොන් පොන් සෙට් කරගන්න. මෙතනද? ඔව් මෙතනින් ඇතුලට ගියේ මම. මාත් එන දාගන්න. දසන් පෝස්ට් හදාගන්න. යම් බලන්න. කොහෙද ඔය පැත්තේද? මේ අපි. ඉවරයි. ඉවරයිනේ. RIP කියු. අර අතන අයින්ඩියා තිබ්බා. අයින් නෙමෙයි කෝල් ටික තිබුණා. කො? නේද? ඔය උතර උඩනේ. ඕ මයි ගඩ. මම දැක්කයි ටිකක් කඩා ගන්න. ඔය පොඩ්ඩක් බිමට වැටෙන්න ටික ගන්නකො දස. මේ දැනට අපි මෙතනින් අදට මේ දැන් දැනට මේ වීඩියෝ මෙතනින් ඉවර කරමු ඈ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි දැන් කේව් එක එළියට යන්කෝ. නෑ කේව් එක ඇතුළේ ඉන්න පිළිගන්න නැත්තම් මේ එන්න වලක් අරගමු. ඔය කියන්නේ කේව් එක ඇතුළේ ඉමු කියලාද දැන් අපි? දැන් මේ කේව් එකට ඉඳලා යන්න. ඇයි ඔය යන්නේ? දැන් යනවනේ. එකමාරක් මෙතෙන් නේ. නෑ අපි ඔෆ් කැමරා ටිකක් කරලා ඉමුද? නෑ එහෙම ඕනේ නෑ නේ. එහෙම ඕනේ. ඩයමන්ඩ් හම්බුනොත් කොහොමද? පිස්සුද? අයියෝ මගේ බල්ලා හැරෙවනවා. උටයි. ආබුඩි බල්ලා නේ. අප්පා ඇඳ කොහෙද? ඇඳ මං අරන් ආවේ නෑනේ. ඇඳ මං ගෙනවා. මමගේ ඇඳත් අරන්. ෆ්‍රෙන්ඩ්ස් අපි මෙන්න මෙතනින් අපේ ඔය මේ ක්‍රාෆ්ටින් ටේබල් එකත් අරන්. ඒක කොහෙද නේද? මේක මන් දාගත්තා හරි. ආද. ෆර්නස් එකකුත් හදාගත්තා නම් හරිනේ. වෙනස් එකක් ආනේ මට. ඒක මන් තියලා මල්ල පිටිස්සේ. නෑ මම එකක් හදාගත්තා හරි. බලලා වෙන්නේ. මල්ල වෙන්නේ.
එතකොට අද අපි මෙතනින් නතර වෙමු අදට මේ යමු මෙතන. ඔය ටික තමයි නේ වෙනස් එකේ හැදෙන්න දාන්න දෙයක්වත් නෑ නේ. අයන් හතරක් තියෙන පෑන් හතර හදාගමු. මම කැම ටිකක් ඉවරයි කොහොමද? හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මෙතන මේ වීඩියෝ කරගන්නවා. මේක දෙවෙනි එපිසෝඩ් එක ඕනේ නම් කට්ටිය කමෙන්ට් එකක් දාන්න. කොහොමත් මම දැම්මත් නැතත් තියෙනවා. එහෙනම් අපි යනවා කට්ටියට බයි කියන්න. බයි. එහෙනම් අපි යනවා. බයි බයි.